ඒ වෙලාවේ සංජය මල්ලි කියන්නේ ඒ ෆයර් එක ඉවර වෙනවත් එක්කම සංජය මල්ලි මම පතුරන් වැල මේ විදියට පිටිපස්සෙන් නැවත ඇදලා ගන්නකොට පැක් එකට සංජය මල්ලි ෆයර් එක ඒ වෙලාවේ නතර වෙලා අර පාරක් දිගට එනවා කියන්නේ සංජය මල්ලි 25ක් විතර එනවා මගේ මූණට මූණ මේ මීටර් 20ක්වත් නැහැ සංජය මල්ලි පතුරන් වැල සංජය මල්ලි මට කවා ගන්නවත් උන්නේ නැහැ පතුරන් ගන්සෙකෙත් නැහැ කවාගෙන මෙහෙම මං හිප් එකට මාර්ගෙන 150 ගහන්නම් කියලා හදනකොටම සංජය මල්ලි මට ටොට් ටොක් ගාලා දෙකක් ගැහුවා සංජය මල්ලි වගේ හරියටම අර ඒ ගහනකොටම මම ගහපු ටික එයාටත් වැදුනා සංජය මල්ලි එතන එයත් වැටුණා ඒ කට්ටියත් වැටුණා මම එතනම මේ වුණා සංජය මල්ලි ඒ වෙලාවේ මට මේ වෙදි වැදිච්ච වෙලාවේ සංජය මල්ලි මම ඉල්ලුවේ මගේ අවිය නමුත් අවිය බිම තියෙනවා සංජය මල්ලි මට වෙඩි වැදිලා තියෙද්දිත් මම දන්නේ නැහැ සංජය මල්ලි ඔය T56 බුලට් එකක් මේ වැදුනම කූඹියෙක් කෑවා වගේ සංජය මල්ලි දැනෙන්නේ නැහැ. ලේ දැක්කොත් තමයි ආම්මට වෙඩි වැදිලා ලේ දැක්කට පස්සේ තමයි සංජය මල්ලි ඔය සීවි කාල ඔක්කොම සියලු දේ වෙන්නේ. මට දැනුණ මල්ලි සංජය මල්ලි මගේ බූට් දෙකේ චරස් පරස් ගාන මම හිතුවා වතුර එක්ක දාඩිය ඒ වගේ වෙන්නේ නැති කියලා. සංජය මල්ලි මේ වෙඩි වැදිලා තියෙද්දි සංජය මල්ලි මම අර 150ම වැලම ගැහුවා සංජය මල්ලි අර ඔක්කොටම. නමුත් ඒ ඔක්කොමත් ඉවරයි සංජය මල්ලි. ඒ වෙනකොට මම සංජය මල්ලි කෝපල් කරවිට කිව්වා චාම උඹට වැදිලා තියෙන්නේ කිව්වා. එයා තමයි මගේ යුනිෆෝම් එකෙන් බඩවැල් ඔක්කොම සංජය මල්ලි එළියට ආව සංජය මල්ලි. ඒ වෙලාවේ ඒක දැක්කට පස්සේ මට තීන තුන එච්චර සංජය මල්ලි මම දන්නේ. ඊට පස්සේ සංජය මල්ලි කැප්ටන් කේවින් පෙරලා කවදාවත් නිලධාරියා අපිව තුවාලුනොත් නිලධාරිය පවා අපි අරගෙන යනවා. කැප්ටන් කේවින් පෙරලා තමයි ඉස්සර වෙලාම මාව ගත්තේ. ඇයි? ටාක්ස් එකක් දුන්නොත් හරියට අපි ටාක්ස් එක කරලා එන පුජ්‍යලයක් තුවාල වුණාම සර්ට දරා ගන්න බෑ. අපේ අනිත් ටීම් එකේටත් එහෙමයි. ඒ වගේම සංජය මල්ලි මං දන්නේ නැහැ ඊට පස්සේ කිසි දෙයක්. ඊට පස්සේ මම කතා කරනවලු හාස් හොස් එහෙම කතා කරනවලු. නමුත් කටින් පිට වුණාට මගේ සද්දේ පිටට එළියට යන්නේ නැහැ මගෙන්. නිකන් ගොළු භාෂාවෙන් වගේ සංජය මල්ලි. එච්චරයි සංජය මල්ලි මම දන්නේ. ඊට පස්සේ මම මාස 3ක් වීදුරු පෙට්ටියක තමයි ඉඳලා තියෙන්නේ. මම දන්නේ නැහැ සංජය මල්ලි කොහෙද ඉන්නේ කියලා. මට මාස 3කින් පස්සේ සංජය මල්ලි මට ඇහැ ඇරෙනවා. මම දන්නේ මේ මාස 3කින්ද මට ඇහැ ඇරෙන්නේ කියලා. නමුත් සංජය මල්ලි මට ඇහැ ඇරෙනකොට ඒ වෙනකොට මාස 3ක් වෙනවලු සංජය මල්ලි. එතකොට ඇහැනකොට මගේ වටපිටාවේ ඉන්නවා කොළපාට ඇඳුම් ඇඳපු කට්ටියක් ඉන්නවා මට එච්චර අඳුරගන්න බෑ සංජය මල්ලි. ඊට පස්සේ දකින්නකොට ඉන්නේ මගේ ටීම් එකේ හිටපු කට්ටිය මාව බලන්න ඇවිල්ලා. එදා තමයි ඒ දැඩි සත්කාරේ ඉඳලා පෙන්නපු පළවෙනි දවස මම. ඊට පස්සේ සංජය මල්ලි එහෙම ඉන්නකොට මට සිහි කල්පනාව ඒ විදිහට ඇවිල්ලා මම බලාගෙන ඉන්නකොට එකපාරටම මට සිහි නැති වෙලා සංජය මල්ලි මං එහෙම ඉන්නකොට සිහි විකල්ප වෙලා වීදුරු පෙට්ටියක ඉන්නකොට මට පේනවා නිකන් දුම වගේ යනවා නිකන් මං අයිස් එකක දාලා ඉන්නවා වගේ කියන්නේ සංජය මල්ලි ඒ වගේ දුමක වගේ තමයි මම ඉන්නේ ඔපිට මම විතරයි ඉන්නේ කාමරේ මං නිකන් සිහි කල්පනාව ආවිලාවට මම වටපිට බලනකොට මං කාමරයක් ඇතුලේ තනියම තමයි සංජය මල්ලි මාස 3ක් හිටියේ එයින් පස්සේ සංජය මල්ලි මම වැඩිදුර ප්‍රතිකාර සඳහා ඒ දැඩි සත්කාරයකින් මම ආමි හොස්පිටල් එකේ පාර්ට් 2කට යොමු කරා සංජය මල්ලි. ඕක තමයි මගේ අවසාන වෙඩි වැදීම. එයින් පස්සේ සංජය මල්ලි මං ඒත් ඉල්ලලා තන්තිරිමලේ එයම්බයි ස්කූල් අවුරුදු 7ක රාජකාරියකට ගියා. ඒ කියන්නේ ආධුනික පාඨමාලා හදාරන උපදේශකයෙක් විදියට. ගිහිල්ලා ඒ සියලු ට්‍රේනින් ඒ ආධුනික පාඨමාලා හදාරන්නේ අපේ SF එකට තමයි අපි එයාලව ට්‍රේනින් කරලා මාදුරයට තමයි අපි යවන්නේ SF කෝස් වලට. ඒ වගේ පාඨමාලා 12ක් තන්තිරිමලේ එයාම්බයි ස්කූල් එකේ අපි හැදෑරෙව්වා. සෑම යුනිට් එකකම හොඳ උපදේශකයෝ තෝරගෙන ඒ අයට ටෙස්ට් එකක් තියලා අපි එයාලා තෝරගෙන අපිත් එක්ක එකතු වෙලා හොඳ ටීම් එකක් අපි හදලා විශේෂ බලකායට යොමු කරා. ඊට පස්සේ 2014 දී මම විශ්‍රාම ලබනවා.